අපි යන්න පුතේ 2012 පේපර් එකේ 7 වෙනි රචනා ගැටලුව සාකච්ඡා කරන්න 2012 අවුරුද්දේ ආවේ ප්‍රත්‍යක්ෂතාව කොටසේ. හරි? බලන කියන දේ ඒකාකාර වාණ්‍ය දණ්ඩක ප්‍රත්‍යාබල වික්‍රියා සටහනක් රූපේ පෙන්වා ඇත ABC ලක්ෂ හඳුන්වන්න. මේ තියෙන්නේ ප්‍රත්‍යාබල වික්‍රියා සටහන. මේ ප්‍රත්‍යාබල වික්‍රියා සටහනට ගියාම ඉස්සෙල්ලා ඔයා බලන්න ඕන මේ ප්‍රත්‍යාබල වික්‍රියා සටහනේ මේ අක්ෂ නම් කරලා තියෙන්නේ කොහොමද? ආ වික්‍රියාවට නම් ඒකකයක් නැහැ. ප්‍රත්‍යාබලයේ මනින්නේ වර්ග මීටරයට නිව්ටන් වලින්. ඒ වගේම ගණන කිරීම කරද්දී හොඳට පුරුදු වෙන්න මෙන්න මේ තියෙන 10 බල ගැන හරි සැලකිල්ලක් දක්වන්න. ඒ 10 බල ගැන සැලකිල්ලක් නැති වුණොත් අපිට ගොඩක් වෙලාවට ගන්න වර්ධිනවා. මේ දීලා තියෙන ප්‍රත්‍යාබල වික්‍රියා සටහන ගත්තම මෙතන ඉඳලා මෙතෙන්ට යනකම් ඒ ලක්ෂයට යනකම් සරල රේඛීයයි. එතනින් පස්සේ පොඩ්ඩක් මෙහෙම ගිහිල්ලා ඕ විතර ගිහිල්ලා මෙතනින් ප්‍රස්ථාරය නැවතිලා තියෙනවා. අපි දන්නවා මේ ලක්ෂයට කියනවා අපි සමානුපාත සීමාව. මේ ප්‍රත්‍යස්ස සීමාව මේ තියෙන්නේ ભેදක ලක්ෂය. එහෙනම් අපි ඔතනදී පුතේ ඔය ABC තුන් දෙනා අඳුන ගැනීම තමයි පළවෙනි කොටසේ තියෙන්නේ. කැපිටල් A කියන්නේ සමානුපාතික සීමාව. කැපිටල් B කොටසේ කියවෙන්නේ ප්‍රත්‍යස්ත සීමාව. C ලක්ෂයට අපි කියනවා ભેදක ලක්ෂය. එහෙනම් ඔයාලා දකින්න ඕන සමානුපාත සීමාව, ප්‍රත්‍යස්ත සීමාව, ભેදක ලක්ෂ කියන එක ලක්ෂ 3. මේ 2012 පේපරේ මාකින් එකේ ලකුණු හම්බෙන්නේ ලකුණු 15. ඒකට මෙතනදී ඔයාලට මේ එකකට ලකුණ ගානේ 15න් ලකුණු 3ක් වෙන් වෙලා තියෙනවා. 15න් ඔතෙන්ට ලකුණු 3ක් වෙන් වෙලා තියෙනවා. රයිට්. දිග මීටර 150ක් පළල මීටර 6ක් වන භූගත ගබඩාවක් පොළොව මට්ටමේ ඉඳලා මීටර 20ක් ගැඹුරින් තනන්න අවශ්‍යව ඇත. රූපයෙන් ගබඩාවේ පෙනුමද මේ රූපෙන් ගබඩාවේ පැති පෙනුමද ඊළඟ රූපෙන් ගබඩාවේ ඉදිරි පෙනුමද පෙන්නලා තියෙනවා. හරි. ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් මාකින් එක බලද්දි පේපර් එක බලද්දි චුට්ටක් බලන ෆොටෝස් දෙක ඇති. ගබඩාවේ වහලට ඉහළින් පවතින පස්වල බර 30 cm 30 cm වූ සමචතුරස්‍රාකාර වාහනයේ කණු මගින් සම්පූර්ණයෙන් දරාගත යුතුය. පසේ ඝනත්වය 3000 kg ඍණ 3 වූ ඒකාකාර ඝනත්වයක් ඇත. ඔක වෙන්නේ මෙහෙමයි. මේ තියෙන්නේ පොළව මට්ටම. පොළොව මට්ටමේ ඉඳලා මීටර කොච්චරක්ද? මීටර 20ක් ගැඹුරට යනකම්. මෙතන තියෙනවා ඔය වගේ පස් තට්ටුවක්. ඔය පස් තට්ටුවේ මේක දිග මීටර 150ක් වෙනවා. ඊළඟට මෙයාගේ පළල මීටර 6ක් වෙනවා. අපිට මෙයාගේ මෙන්න මේ උඩ තියෙන මේ කුට්ටියේ පරිමාව 150 6 වතාවක් 20. ඒ ටික දරාගෙන ඉන්නේ මේ යට තියෙන කොන්ක්‍රීට් කණු වලින්. අපි දන්නවා ප්‍රත්‍යක්ෂතාව පාඩේ මම ඔයාලට ඉගෙනුවා කොන්ක්‍රීට් කියන දේවල් වලට දරා ගන්න පුළුවන් සම්පීඩන බල. වාණි වලට තමයි දරා ගන්න පුළුවන් මොනවද? ආතන්‍ය බල. ඒතකොට මෙතන වෙන්නේ මේකෙදි සම්පීඩන දරාගෙන මේ කොන්ක්‍රීට් කණු ටිකෙන් උඩ තියෙන පස් තට්ටුව අල්ලගෙන තියෙන්නේ. හරි. දැන් අපි මුලින්ම අහනවා පුතේ මේකේ කණු මත දරාගත යුතු පසෙහි මුළු බර ගණනය කරන්න. කණු මත දරා ගන්න පුළුවන් පසෙහි මුළු බර ගණනය කරන්න. සිම්පල් ලේවල් 1. මෙතන නිකම්ම ලක්ෂ 3 විතරයි නම් කරන්න තිබ්බේ. ඒවල 1 කියන්නේ මෙන්න මේ පස් කුට්ටියේ මුළු බර. පස් කුට්ටියේ ඉස්සලා අපි ගත්තොත් බර කියන්නේ කවුද? මේ පස් කුට්ටියේ පරිමාව 150 වතාවක් 6 වතාවක් 20. ඒ ආයේ පස් කුට්ටියේ පරිමාව. පරිමාව ගුණ කරන්න ඕන පස්වල ඝනත්වයෙන්. ඝනත්වය 3 වතාවක් 10 3යි. ඔය ඇවිත් තියෙන පස්වල ස්කන්ධය. ඒක ගුණ කරන්න ඕන G ගෙන්. G කියන්නේ 10යි. ඔන්නක සුළු කරාට පස්සේ ඔයාට ලැබෙනව කවුද? මේ උඩ තියෙන මේක උඩ තියෙන පස් ටිකේ බර. බලන්න අපි මේක සුළු කරන්න යන් 15 සරක් අය 90යි 90 ඒව දෙකක් 180යි 180 ඒව තුනක් 540යි බින්දු ටික මං අතෑරියා 1යි 2යි 3යි 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 6යි. එතකොට ඔතන එනවා පුතේ ඔයාට
5.4 වතාවක් 10.8යි නිව්ටන් කියලා ගියා. 10 බල සුළු කරන්න මේවා එකපාර සුළු කරගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. ඔතනදී පුතේ ඔයාට උත්තරේ ගත්තනම් මෙන්න මේ ප්‍රකාශයට ආදේශ කළ මේ උත්තරේ ගත්තනම් සම්පූර්ණ ලකුණු 3ක් වෙන් වෙලා තියෙනවා. මාකින් එක නම් පරිමාව හොයන මෙතෙන්ට ලකුණක් දීලා ඊළඟට ඒක ඝනත්වයෙන් ගුණ කරලා මෙතෙන්ට ලකුණක් දීලා අවසාන උත්තරයට ලකුණක් දීලා. හැබැයි මම හිතනවා දැන් එච්චරම ප්‍රායෝගිකව ගත්තොත් එච්චරම ප්‍රශ්නයක් නැහැ. කෙලිම මේකට ආදේශ කළා නිවැරදි උත්තරේ ගත්තොත් එයාට ලකුණු 3ම ගන්න පුළුවන්. හරි? මොකද අපේ ළමයි දන්නවා පරිමාව වතාවක් ඝනත්වය තමයි ස්කන්ධේ. ඒක g ගෙන් ගුණ කරාම තමයි බර ලැබෙන්නේ. ඒක ලොකු දෙයක් නෙවෙයි. හරි. එක් කණුවේ සම්පීඩන ප්‍රත්‍යබලය. මේ කණුවකට ගන්න පුළුවන් සම්පීඩන ප්‍රත්‍යබලය දෙවතාවක් 18ක පවත්වා ගන්න නම් අවශ්‍ය කණු ගණන කොපමණද කියලා අහනවා. පසෙහි බර කණු අතර සමානව බෙදී යන්නේ යයි උපකල්පනය කරන්න. මේකේ වහලා හදපු කෙනාගේ බර නොසලකා හරින්න කියලා කියනවා. දැන් අපි දන්නවා පුතේ මේ කණුවකට ගන්න පුළුවන් ප්‍රත්‍යාබලය කියලා කියන්නේ F බෙදීම A. F බෙදීම A. දැන් මේ ප්‍රත්‍යාබලයට ගන්න පුළුවන් සම්පීඩන ප්‍රත්‍යාබලයට ගන්න පුළුවන් අගේ දෙවතාවක් 10.8යි. ਪਰ මෙන්න මේ බර මේ වගේ කණු කීයකින් දැල්ලන් ඉන්නේ? මං හිතන්නම් මේ වෙලාවේ කණු ගණන n කියලා. කණු ගණන n ප්‍රමාණයක් තියෙනවා. එතකොට ළමයි එක කණුවක් මත ඇතිවන ප්‍රත්‍යාබලය කියන්නේ මෙන්න මේ බර මන් W කියලා ගත්තොතින් මන් W බෙදන්න ඕන එක කණුවක හරස් කඩවතාවක් කණු ගණන. මේ බලන්න දැන් මේ ඇවිත් තියෙන්නේ මුළු පස්වල බර. ඒක බෙදනවා මුළු කණු ගණනේ වර්ගඵලයෙන්. ඒතර ලැබෙන්නේ එක කණුවක් මත ප්‍රත්‍යබලය තමයි. ඇයි? කණුවක් මත ප්‍රත්‍යබලය කියන්නේ එයා එක්කෙනෙක් මත දෙන බලය බෙදනවා එයාගේ වර්ගඵලය. ඒක මම කරලා තියෙන මෙතනදී මොකද්ද? වර්ගඵල ගත්ත කණු n ප්‍රමාණයක් තියෙනවා. n ප්‍රමාණය වර්ගඵලයේ ඒ වතාවක් එන. එන සම්පීඩක ප්‍රත්‍යබලය අපිට දෙනවා පුතේ ගාන ඇතුලේ දෙවතාවක් 10.8යි. මෙයාගේ බර 5.4 වතාවක් 10.8යි. බලන්න මේ කණුවක සෙන්ටිමීටර 30 වතාවක් 30. 30 වතාවක් 30 වතාවක් 10 ඍණ 4යි. වතාවක් එන්නේ. ඔක තමයි සුළු කරන්න තියෙන්නේ. මේකට මේක කැපුණා. n කියලා එන්නේ 5.7 දෙකෙන් බෙදුවම 5.4 දෙකෙන් බෙදුවම 2.7යි. 9 වතාවක් 10 ඍණ 2යි. එනව නේද? 0.9 වතාවක් 10 9 වරක් 3යි. 0.3 වතාවක් 10 2යි. කණු ගාන කීයක් කියලා එනවද? කණු ගණන පුතේ 30ක් කියලා එනවා. ඔතනදී ඔයාලට ලැබෙන කණු ගණන 30යි. ඒකට ඔයා මෙන්න මේක අඳුනගෙන මේකට ආදේශ කළා කණු ගණන 30ක් කියලා හොයාගත්තා නම් ඔයාලට ලකුණු 3ක් වෙන් වෙලා තියෙනවා. එතනදී මෙන්න මේක අඳුන ගැනීමට ලකුණයි මේකට ලකුණු 2ක් කියලා හිතන්නකෝ. මාකින් එකේ දීලා තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශ ගන්නවට ලකුණයි ඊළඟට මෙන්න මේකට සමාන කිරීමට ලකුණයි මේ උත්තරයට ලකුණයි. ඉතින් ඒක එච්චර කියා කරන දෙයක් නෑ. කණු ගාන 30යි කියලා තර්ක කළා ඔයාලට ගන්න පුළුවන් වෙන්න ඕන. මෙතන ඔයා දකින්න දේ මොකද්ද මම ආයි කියන්නම්. එක කණුවක ප්‍රත්‍යාබලය කියන්නේ එක කණුවක් මත දෙන බලය බෙදුවා එයාගේ වර්ගඵලය. හැබැයි අපි දන්නවා මෙතනදී කණු n ප්‍රමාණයක් තියෙනවා. ඒ n ප්‍රමාණයම මෙච්චර බරක් දරා ගන්නවා. එහෙනම් අපි මේ බර එක කණුවක වර්ගඵලයේ ගුණ කරා කණු ගණනින් මේ ලැබිලා තියෙන්නේ එක කණුවක් මත ඇතිවන ප්‍රත්‍යබලය. ඒක වටිනකම අපිට දීලා තියෙනවා. ඒකෙන් කණු ගන්න හොයාගත්තා. ඔය වගේ දෙයක් තමයි කරන්න තියෙන්නේ. රයිට්. ඊළඟට යන සිම්පල් B කොටස එක රූපයේ දී ඇති වක්‍රයෙන් වාණයවල යම් මාපාංක නිර්ණය කරන්න. මෙන්න මේ වක්‍රයෙන් වාණයවල යම් මාපාංක හොයන්න කියලා කියන්නේ. සමානුපාත සීමාව කියන මෙන්න මේ සීමාවේ මේ රේඛීය කොටසේ අනුක්‍රමණයෙන් තමයි පුතේ යම් මාපාංක ලැබෙන්නේ. එහෙනම් 3 වතාවක් 18 බෙදන්න ඕන 1.5 වතාවක් 10 ඍණ 3. එහෙනම් යම් මාපාංකේ හොයන්න ගියාම
යම් මාපාංක කියන්නේ මෙයාගේ අනුක්‍රමණය 3 වතාවක් 10ට බෙදන්න 1.5 වතාවක් 10 ඍණ 3න් එනවා දෙවතාවක් 10 11යි වර්ග මීටරයට නිව්ටන්. වාහනේ වල යම් මාපාංකයට එනවා දෙවතාවක් 10 11යි වර්ග මීටරයට නිව්ටන්. මෙතනදී පුතේ මේකට හම්බෙලා තියෙනවා ලකුණු දෙකක්. ඔතන වෙන් වෙලා තියෙනවා ලකුණු දෙකක්. රයිට්. මේක දෙවෙනි කොටස. වාහනේ කණුවක උස අද මේ සම්පීඩනය වුණාට පස්සේ වාහනේ කණුවක උස දීලා තියෙනවා 4.995 නම්. එම සම්පීඩනය නොවූ මුල් දිග වෙන්නේ මොකක්ද? දැන් අපි දකින්න ඕන මේ වෙලාවේ මෙයාගේ තියෙන සම්පීඩන ප්‍රත්‍යාබලය වක්‍රයට එන්න. ඒකේ වටිනකම දෙවතාවක් 18යි. දෙවතාවක් 18 ඔය වගේ තැනක්. ඒක දිගේ මෙහෙට එන්න. මෙතන වික්‍රියාව කීයක් තියෙනවද? මෙතන වික්‍රියාව එක වතාවක් 10 ඍණ 3යි. එහෙනම් ඔයා දන්නා පුතේ ඔය වෙලාවේදී වික්‍රියාව කියලා කියන්නේ මොකක්ද? වික්‍රියාව කියන්නේ විතතිය බෙදීම නැත්නම් සම්පීඩනයේ බෙදීම මුල් දිග. දැන් බලන්න මේ කණුවක තියෙන සම්පීඩන ප්‍රත්‍යබලයේ දෙවතාවක් 18ක් වෙනකොට එයාට ලැබිලා තියෙන වික්‍රියාව එක වතාවක් 10 ඍණ 3යි. එහෙනම් වික්‍රියාව එක වතාවක් 10 ඍණ 3යි. විතතිය කියන්නේ මෙයාගේ දිගේ සිද්ධ වෙච්ච අඩුවීම. ඔයා හිතන්නකෝ මේකේ තිබුණා මෙතන විතතියනේ සම්පීඩනය පුතේ. මෙතන සම්පීඩනය කියන්නේ දිගේ සිද්ධ වෙච්ච අඩුවීම. මුලින් තිබුණ ඔච්චර ප්‍රමාණයක්. දැන් මේකේ E ප්‍රමාණයක් සම්පීඩනය වෙලා. E ප්‍රමාණයක් සම්පීඩනය වෙලා. දැන් එතකොට දැන් අලුත් දිග අපිට දීලා තියෙනවා මේක දැන් තියෙන දිග 4.995යි. 4.995 මීටර. එනවා දකින්න ආරම්භක දිග වෙන්නේ මේ දෙන්න එකතුව. එහෙනම් සම්පීඩනය කියන්නේ L ඍණ 4.995යි. මුල් දිග වෙන්නේ L. ඒ ආදේශ කිරීම අයිපාරක් වාට තේරුම් නැත්තම් කියන්නම්. මෙතනදී වික්‍රියාව කියන්නේ සම්පීඩනයේ බෙදීම මුල් දිග. මුලින් තිබුණ L කියලා දිගක් E ප්‍රමාණයක් සම්පීඩනය වුණා අලුත් දිග මේක. නම් මේ දෙන්න එකතුව මෙයාට සමානයි. එහෙනම් E කියන්නේ L ඍණ මේක. එහෙනම් සම්පීඩනයේ බෙදුවා මුල් දිගෙන් ඒක තමයි වික්‍රියාව වෙන්නේ ওই වෙලාවේ. ඔක ආදේශ කරන්න යනකොට ළමයි මෙතන එන 0.0.1 L සමානයි L ඍණ 4.995යි. ඔතනින් එනව නේද 0.999 L සමානයි 4.995යි. L කියන කෙනාට එනවා මීටර 5ක් කියලා ආසන්න උත්තරේ. මෙතන මේක හඳුනා ගැනීමට එක ලකුණයි මෙතෙන්ට පුතේ ලකුණක් වෙන් වෙලා තියෙනවා. ඔතනට ලකුණක් වෙන් වෙලා තියෙනවා. හරි? එතනදී උනේ මොකක්ද? මේ කණුවකට මෙච්චර ප්‍රත්‍යාබලයක් ලැබෙනකොට එයාගේ වික්‍රියාව උනේ මෙයාගේ ඒ වික්‍රියාව කියලා කියන්නේ සම්පීඩනයේ බෙදීම මුල් දිග. සම්පීඩනය කියන්නේ මුල් දිගෙන් දැන් තියෙන දිග අඩු කරාම ලැබෙනවා එයාගේ සම්පීඩනය වෙච්ච ප්‍රමාණය. ඒක බෙදුව මුල් දිගේ. එහෙනම් මුලින් මීටර් 5ක කණු තමයි තිබිලා තියෙන්නේ. අවසාන කොටස. C කොටස කණුවලට ඉහත සඳහන් කළ 30 ගුණ කිරීම 30 සමචතුරස්‍රාකාර හරස්කඩ වෙනුවට අරය සෙන්ටිමීටර් 15ක් වෙච්ච වෘත්තාකාර හරස්කඩක් සහිත අවශ්‍ය කණු සංඛ්‍යාව ඉහත අගයට වඩා අඩු වේද නැත්නම් සමාන වේද නැත්නම් වැඩි වේද පිළිතුරට හේතු දක්වන්න. ඔයා හොඳට මතක තියාගන්න මෙච්චර සම්පීඩනයක් දරා ගන්න නම් අනිවාර්යෙන්ම අර මුල් වර්ගඵලයේම තියෙන්න ඕන. දැන් අපි නිකමට බැලුවොතින් පුතේ අපට දීලා තියෙන කණුවක සයිස් එක සමචතුරස්‍රාකාර කණුවක් ගත්තම
මේ පැත්ත සෙන්ටිමීටර 30යි මේ පැත්ත සෙන්ටිමීටර් 30යි. දැන් එතකොට මෙයාගෙන් ලැබෙන වර්ගඵලය 900යි. ඒරියා එක කණුවකින් ලැබෙනවා 900යි වර්ග සෙන්ටිමීටර් කියලා. දැන් ඔය වගේම බලන්න අරය 1.5ක් වෙච්ච වෘත්තාකාර කෙනෙක්. අරය කොච්චරක් වෙච්චද? අරය සෙන්ටිමීටර් 15ක් වෙච්ච. වෘත්තාකාර කෙනෙක්ගේ වර්ගඵලය ගත්තොත් එන්නේ 5r වර්ග. 5r වර්ග කියන්නේ 5 වතාවක් 15 වර්ග. ආසන්නව කෙනා පුතේ 707ක් විතර. ඔයාලට පේන දේ මොකද්ද? සමචතුරස්‍රාකාර කෙනෙක්ගේ වර්ගඵලයට වඩා මේ කණුවක වර්ගඵලය අඩුයි. එහෙනම් මේ එක කණුවකින් දරා ගන්න මෙයා දරා ගන්න ප්‍රමාණය දරා ගන්න මෙයාට බෑ. එහෙනම් අපිට සිද්ධ වෙනවා වෘත්තාකාර ඒවා 30කට වඩා වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්න. හරිද? ඔන්නෝක කියලා තියෙනවා නම් ඔක හඳුනාගත්තා නම් ලකුණු දෙකක් ඔයාට වෙන් කරලා තියෙනවා. තව කෙනෙක්ට මේක මෙහෙම තර්ක කරන්නත් තිබ්බා. දැන් හිතන්නකෝ අරය 15ක් කියන්නේ ඔය දුර 15යි. ඔයාට මේකේ වෘතයක් ඇන්දොතින් ඔන්නේ කණු වෙන විදිය. ඔයාට පේනවද මෙන්න මේ ටික මේ අඳුරු කරන කොටස වෘත්තාකාර කණුවෙන් කවර් වෙන්නේ නැහැ. වෘත්තාකාර කණුවෙන් කවර් වෙන්නේ නැහැ කියන්නේ කොහොමත් අමතර වෘත්තාකාර කණු අවශ්‍යයි කියන එක තමයි ඒකේ අදහස. එහෙම හිතන්නත් කෙනෙක්ට පුළුවන්. ඔය තර්ක ලියනකොට ඔයාට ලකුණු දෙකක් වෙන් වෙලා තියෙනවා. ඔය විදිහට 2012 ප්‍රත්‍යක්ෂතාව ගානට ලකුණු 15 වෙන් වෙලා තියෙනවා. මේක පුතේ හරි ලේසි ගානක්. 2025 පේපරේ ගාන බලන්න ඒකත් මේ වගේම එකක් තමයි. හරි.